රත්නපුරේ කට්ටිය සහ මේ ලංකාවේ මැනික් කරපු කට්ටිය අපි ඔරිජිනලි මේ උපකරණ මුලින්ම තිබ්බේ නැහැ අපිට. ලෝකෙ තිබ්බෙත් නැහැ. ලෝකේ ගල් මුලින්ම චෙක් කරගත්ත එකක් ඇවිල්ලා ඇබ්‍රේෂන් වලින්. ඒ කියන්නේ මොකද්ද? ගලකට ගලක් හූරලා. අපි ඒක දැක්කනේ පළවෙනි දවසේ. මෝස් කියන විද්‍යාඥයා පරිම try කරා. එයාට දන්න භාෂාවෙන් මේක hard වැඩි, මේක හීරෙන්නේ නැහැ, මේක හීරනවා කියලා වෙන් කරගන්න. ඒතකොට රත්නපුර කට්ටියට හම්බුනේ වැඩි හරියක් අත යූස් කරේ අතේ මෙන්න මේ ටිප්ස් දෙක. තමයි වැඩි හරියක් මම කරපු ස්ටඩීස් වලින් මිනිස්සුන්ගේ සෙන්සිටිව් තැන බරට මෙන්න මෙතන. මේක හුරු කරගෙන මේක ටික ටික අපි යනවා මේ මුළු ඇඟිලි හතරටම. ඊට පස්සේ අපි යනවා ඇඟිලි හතරෙන් මේ මුළු අතටම. ඊට පස්සේ ඕගලන්ට සමහරක් වෙලාවට මේක කිලෝ ගණන් වලින් කියන්න පුළුවන් කමක් තියෙනවා. මුලින්ම ඕගලන්ට කැරට් ගණන් වලින් ඊට පස්සේ ග්‍රෑම් ගණන් ඊට පස්සේ කිලෝ ගණන් වලින් කියන්න පුළුවන් කමක් තියෙනවා. මම ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් මම එහෙම ඔය ට්‍රැවල් කරනකොට බෑග් එකක් එහෙම සාමාන්‍යයෙන් මම හැම වෙලෙම කිර කිර ඉන්නේ නැහැ. එහෙම උස්සලා බලලා කිලෝ 23යි 22යි කියලා එහෙම කියනවා. එහෙම පුළුවන්. අත කියන දේ හුරු කරගන්න පුළුවන්. ඊට අමතරව තව උපකරණයක් යූස් කරා. මොකද්ද අපේ ඇඟේම කෑල්ල. කියන්න බලන්න. ಜಾති පජාති වෙන් කරගන්න. yes දිව. ඇයි දිව යූස් කරන්න මොකද හේතුව? මේක අල්ලන්න. මොකද හේතුව? ඔයගොල්ලන් ඇතුළේ ගිහලා අල්ලන්න. අල්ලුවම පස්සේ වල තේරෙනවා. මේ you touch it. මොකද හේතුව? මොකද සීතල ඇලුමිනා තියෙන්නේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ්.